නියඹ අත්තේ කොහො කොහො ආයුබෝවන් ඔයාලට මේ පාර කොහා සිංහල දමිළ අලුත් අවුරුද්දට කොහේ ඉඳලාද කෑ ගහන්නේ? ඔයාලා දන්නවද? කුවේට් ඉඳලා තමයි කෑ ගහන්නේ. මම ඔයාලට හරි ආස හිතෙන පණිවිඩයක් අරගෙන තමයි මේ ආවේ. 2025 ලබන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔන්න කුවේට් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකිකයන්ගේ කලා සහ සුබසාධක සංගමය එකතු වෙලා දෙවන්ත බක්මහා සැනකෙළියක් සංවිධානය කරලා තියෙනවා. ඔන්න මම කලින්ම කියනවා දවස වෙන් කරලා තියාගන්න. ඒ තමයි අප්‍රේල් මාසේ 11 වෙනිදා. වෙලාව උදෑසන 8 ඉඳලා මේ කාර්යය පැවැත්වෙන්නේ. එදාට ඔයාලට අපේ ශ්‍රී ලාංකීය හෙළ සංස්කෘතිය අවුරුදු සැනකෙළිය ඉතාමත් අපූර්වට රස විඳින්න පුළුවන්. ජන ක්‍රීඩා, ජන නැටුම්, ජන ගායනා, ජන සංස්කෘතිකාංග මේ සියල්ලම එක පෙළට සූදානම් කරලා තියෙනවා ඔයාලට රස විඳින්න. ඒ විතරක් ඔයගොල්ලන්ට අවුරුදු උත්සවයට සහභාගී වෙලා අවුරුදු ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා හොඳ තෑගි ගන්නත් පුළුවන්. ඉතින් ඇත්ති වෙනකන් සතුටු වෙන්න පුළුවන්. ඔයාලට මොහොතක් දැනේවි අපි ලංකාවේද මේ ඉන්නේ කියලා. ඒ තරමටම මේ මහා බක්මහා සැනකෙළිය හොඳින්ම සංවිධානය වෙනවා. ඉතින් මේ කාර්යයත් එක්ක එකතු වෙලා පුළුවන් තරම් සතුටු වෙලා අවුරුද්දේ මිහිර රසය විඳින්න කියලා ඔන්න මම ආරාධනා කරනවා. මේ වෙලාවෙදි කියන්න ඕනි කාරණාවක් තියෙනවා. මේ බක්මහා සැනකෙළිය මේ විදිහට සංවිධානය කරලා ඔයාලා ගාවට අරගෙන එන්න ලොකු දායකත්වයක් දරලා තියෙන්නේ, ලොකු සහායක් දීලා තියෙන්නේ අපේ තානාපතිතුමා ලක්ෂිත රත්නායක මැතිතුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය. ඒ වගේම තමයි ශ්‍රී ලාංකිකයන්ගේ කලා සහ සුබසාධක සංගමේ සමාජිකාවක්. ඉතින් ඔයාලා වෙනුවෙන් මේ කරන මාහි කාර්යය පිළිබඳව අපි යාලට ස්තුතිවන්ත වෙන්නත් ඕනි. ඉතින් තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය සහයෝගය යටතේ මේ පවත්වන මහා බක්මහා සැනකෙළිය 2025 අප්‍රේල් 11 වෙනිදා උදේ 8ට අබ්බාසියා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඉතින් ආරාධනා කරනවා එන්න අපේ ශ්‍රී ලාංකීය සුවඳ රසය විඳින්න, සතුටු වෙන්න. ලංකාවේ ඉන්නවා වගේ ඔයාලට දැනේ. එදාට ජන සංස්කෘතිය ගැන, ජන ගී ගැන, එතකොට ජන සංස්කෘතිකාංග ගැන කතා කරමින් ඔයාලත් එක්ක දන්න නොදන්න හැමදේම කතා බහ කරලා සතුටු වෙන්න මා ඔන්න ලංකාවේ ඉඳන් එන්න දැන් ලෑස්ති වෙමින් පවතිනවා. ඉතින් මේ කාර්යයත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි හම්බ වෙමු අප්‍රේල් මාසේ 11 වෙනිදා උදේ 8 ඉඳලා අබ්බාසියා ක්‍රීඩාංගණයේදී ඒ මහා දෙවන්ත බක්මහා සැනකෙළියත් එක්ක. එහෙනම් සුබ දවසක්. මම ඔයාලගේ ආදරණීය ගායන ශිල්පිනිය අනුපමා ගුණසේකර.